මේ ස්ථානය මේ කලපුව සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි අපි මේ දකින්නේ. දූපතක ජීවත් වෙන්න ආසද? කැමතිද? අපි යන්නේ එහෙම ජීවත් වෙන පිරිසක් හොයාගෙන. මේ තමයි ගංදුව. අපි ගංදුවට ආවා. අපි ඇතුළට ගිහින් බලමු ගංදුවේ ජීවිත මොන වගේද කියලා. ඉතින් හරිම ලස්සන පරිසරයක්, හරිම නිස්කලංක පරිසරයක්. හරිම ලස්සනයි. අපි ඇතුළට ගිහින් බලමු. යන් අපිත් එක්ක ගිහින් බලමු කොහොමද කියලා. මේ ගංදුවේ නිවාස 6ක් තියෙනවා. අපි එක නිවසකට ආවා. අපිට මෙතන ඉන්නවා මේ නිවසේ එක මාමා කෙනෙක්. අපි කතා කරලා බලමු. මාත් පොඩ්ඩක් වාඩි වෙන්නන්නේ. වාඩි වෙනවා. නම මොකද්ද? සරත්. සරත්. මාමා කොච්චර කාලයක් මේ දූපතේ ඉන්නවද? මේකේ 3 වෙනි පරම්පරාව පියන්නේ. ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා මෙහෙ හිටියේ. දැන් වයස කීයද? මට 61ක් වෙයි. කියන අවුරුදු 61ම හිටියේ මෙහෙ. ඉස්කෝලේ ගියේ? ඒත් ඉස්කෝලේ ගියේ ඔරුයි යන්නේ. එතකොට ටවුන් එකට යන්නේ? අපරාධ ටවුන්. මේකේ ගෙවල් 6ක් තියෙන ඔක්කොම සහෝදරයෝ. එක පවුලේ. පුංචි කාලේ අත්දැකීම් මොන වගේද? දැන් සාමාන්‍යයෙන් අපි නම් ගොඩ බිමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ හැම වෙලේම. දැන් මේක දූපතක ඉන්නේ හදිසියකට යන්න එන්න කරදරයිද? එහෙම නැත්නම් එහෙම දැන් පුරුදු නැන් පස්සේ ඒක මේ ගන්නෑ අපිට. ලෙඩක් දුකක් හැදුවා. ඒත් ඉතින් උරුවෙන් තමයි යන්නේ. රැයටත්? ඔව්. දැන් මේකේ දැන්ට විදුලිය තියෙනවා. ඔව්. කොයි කාලේ වගේ විදුලිය? දැන් අවුරුදු 15ක් විතර වගේ වෙන්නේ. ඒතර ගෙවල් 6 ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? ගෙවල් 6 20ක් විතර වගේ ඉන්නේ. 20ක් විතර. මුළු ඔක්කොම භූමිය කොච්චරක්? මේක අක්කරටයි. අක්කරටයි. හරි. එතකොට ඔයාලගේ ආදායම් මාර්ගය මොකක්ද? ආදායම් මාර්ගයේ කුරුඳු තමයි. කුරුඳු. සම්පූර්ණ මේ අක්කරටේම මේ තියෙන කුරුඳු ගස් තමයි දිගටම තියෙන කුරුඳු ගස්. මේ අපි මේ කුරුඳු පිට විකුණන්නේ නැහැ මේ කුරුඳු. අපි රුස්ලයි වෙනෝනේ සීසන් වල. ඔව්. එයාලට එන කට්ටියට එමුනා. එතකොට ඕගොල්ලෝ තලලා, වේලලා, පැකට් කරලා. කුරුඳු තෙල්, කුරුඳු කෑලි, කුරුඳු කුඩු ඔක්කොම විකුණනවා. ඒවා හදන්නේ සේරම මෙහෙ. අපි කුඩු කරන්නේ, තෙල් හදන්නේ ඔක්කොම මෙහෙ හදන්නේ. මෙහෙ මුලින්ම පදිංචි වෙලා තියෙන්නේ කවුද? ආච්චිලා තියෙනවා. කී දෙනෙක්ද? දෙන්නයි. ඒතර ඒ අයගේ කලින් ගම කොහෙද? සේලටි වැලිගම. වැලිගම. ආච්චිලා තියෙනවා. පරිසරයේ ශබ්ද ටිකයි කුරුල්ලොන්ගේ සත්තුන්ගේ ශබ්ද ටිකයි විතරයි. කිසිම කරදරයක් නැහැ. නිස්කලංකව ඉන්න පුළුවන්. ආරක්ෂාවත් ඉතාම හොඳයි. ආරක්ෂාවක් තියෙනවා. ලෝකේ හොඳම තැන කොහෙද කියලා ඇහුවා? දූපත ගන්දුව. මේ ගන්දුව නේ? නිස්කලංකව ඉන්න පුළුවන්. අද කපපු කුරුඳු ගහක් අපි බලමුද කොහොමද කුරුඳු සලන්නේ කියලා. දැන් මෙහි හදන තේත් තියෙනව නේද? ඔව් තේ තියෙනවා. අපි තේ කුරුඳු තේ එකකුත් බොමු. අබෝ මේ කවුද? ලේලි. ඒ නම මොකද්ද? ශශිකලා. අපි බීලා බලමුද කුරුඳු. මේ මෙහි හදපුවා ඔක්කොමනේ. හරි සුවඳයි. හරිම සුවඳයි. මේ කුරුඳු වලටයි පොර දාන්නේ. පොර දාන්නේ නැහැ. පොර දාන කුරුඳු ගස් මෙයාගේ මහතයි. අර පොත්ත ඝනකම වැඩි. රසක් නැහැ. හරිම සුවඳයි කුරුඳු සුවඳ. රසය හරිම රසයි. සීනි දාලා නැහැ. හැබැයි සීනි අවශ්‍යත් නැහැ පොඩ්ඩක්. සීනි දැම්මම ඔය වගේ රසක් එන්නේ නැහැ කුරුඳු. එන්නේ නැහැ නේ. හරි මට කියන්න මොනවද මේ මේක තමයි කොකැත්ත. කොකැත්ත. ඔව් මේකෙන් තමයි මේ උඩු පොත්ත අයින් කරන්නේ. ගන්දුවේ ජීවිතේ. මේ තියෙන්නේ පිත්තල කූර. පිත්තල කූර. ඔයකෙන් තමයි මේ පොත්ත බුරුල් කරන්නේ. ඒක ගහට අරලනේ තියෙන පොත්ත. පොත්ත බුරුල් කරාම තමයි ගලවන්නේ. ඒක තමයි පොත්ත ගලවන පොකට්.
හරිම ලස්සනට ගැලවෙනවානේ. කුරුඳු වේලා නැති මේ වගේ තියලා උඩ වැල් බැඳලා සතියක් විතර වේලන්න ඕන. අවුව වේලන්නේ නැහැ කුරුඳු. එහෙනම් බොහොම ස්තුතියි අපිට සංග්‍රහ කළාට, අපිට මේ කුරුඳු තලන හැටි කියලා දුන්නට, කුරුඳු තලලා පෙන්නුවාට. සරත් මාමට බොහොම ස්තුතියි. නිදුක් නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. අපි ආයේ දවසක හම්බෙමු. බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා. ලංකාව ඉතාම සුන්දර රමණීය ගමනාන්තයක් වුණු පොග්ගල සංචාරය අපි අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සුන්දරත්වය විඳිමින් මේ තියෙන ඓතිහාසික පසුබිම පිළිබඳව සාකච්ඡා කරමින් අපිට යන්න අවසරයි. ඔබත් නිතර දෙවේලේ ගියපු තැනක් වෙන්න පුළුවන් මේ කොග්ගල. හැබැයි සමහර වෙලාවට ඔබ නොදුටු තැන් අපිට අරගෙන එන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා අද අපේ සංචාරයෙන්. අපි ආයේ දවසක සංචාරයෙන් හම්බෙමු. එතෙක් සියලු දෙනාටම ජය වේවා.